ජූනි 2 වෙනිදා ලෝක ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සිදුවුණු අහඹු සිදුවීම් කීපයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ජූනි 2 වෙනිදා කියන්නේ ස්ටිව් වෝගේ උපන්දිනය. ලෝඩ්ස් පිටියේ ටෙස්ට් සතකලාභියෙක් වෙන ඔහු ලකුණු 199ට දැවී ගිය පිතිකරුවෙක්. ඒ වගේම ටෙස්ට් පිතිකරන සාමාන්‍ය 44ට වඩා වැඩි. ඒ වගේම තමයි තවත් කෙනෙකුගේ උපන්දිනය අද දිලා තිනවා. ඒ තමයි ස්ටිව් ස්මිත්. ඔහුත් ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ සතකලාභියෙක්. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔහුත් ලකුණු 199ට දැවී ගිය පිතිකරුවෙක්. වගේම ටෙස්ට් පිතිකරන සාමාන්‍ය 44ට වැඩි. ඒ වගේම තවත් සුවිශේෂී කාරණාවක් තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්ගේ උපන්දිනයත් ජූනි 2 වෙනිදාට යෙදලා තියෙනවා. ඒ වගේම ලෝඩ්ස් පිටියේ සතකයක් ලබාගත් ක්‍රීඩකයෙක්, ඒ වගේම ලකුණු 199ට දැවී ගිය ටෙස්ට් පිතිකරන සාමාන්‍ය 44ට වඩා වැඩි පිතිකරුවෙක්. මේ තමයි ජූනි 2 වෙනිදා විශේෂත්වය වෙන්නේ ලෝක පූජිත ක්‍රීඩකයන් 3 දෙනෙක්ගේ උපන්දිනය සහ ඔවුන්ගේ සමානකම් යෙදලා තියෙන අද දවසේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ස්ටිව් වෝගේ නිවුන් සොයුරා වන මාක් වෝත් ලෝඩ්ස් පිටියේ ටෙස්ට් සතකලාභියෙක් වුණත් ඔහුගේ පිතිකරන සාමාන්‍ය 41.8ක්. නිසා මොවුන් තිදෙනාට ඔහුව සමාන කරන්න බෑ. කොහොමුණත් මේ තමයි ජූනි 2 වෙනිදා ක්‍රිකට් පිටියේ ලෙජන්ඩ්ස්ලාගේ සමානකම්.